ඩොන්බාස් කලාපයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට යුක්‍රේනය එකඟ වී ඇතැයි බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා. ඇමරිකානු පරිපාලනය ලබා දුන් නව යෝජනාවක් අනුව එම කලාපයෙන් රුසියානු හමුදාවන්ද ඉවත් වන්නේ නම් මේ සඳහා යුක්‍රේනය එකඟ වන බවයි ඇමරිකාව වෙත දැනුම් දී තිබුණේ. ඩොන්බාස් කලාපයෙන් යුක්‍රේන සහ රුසියානු හමුදා ඉවත් කරමින් නිදහස් ආර්ථික කලාපයක් නිර්මාණය කිරීම සඳහා වොෂින්ටන් පාලනය විසින් නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කී තහවුරු කළේ. මේ යටතේ හමුදාකරණය නොකළ කලාපයක් එහි පැවතිය යුතු අතර එවන් තත්වයකට පමණක් යුක්‍රේනයද එකඟ වන බවයි සඳහන් කළේ. රුසියාවට භූමිය පැවරීමට තමාට බලයක් නොමැති බවත් යුක්‍රේන ජනතාවගේ කැමැත්තට පටහැනි නොවන ආකාරයෙන් මධ්‍යස්ථ කලාපයක් බවට පමණක් එය පත් කළ හැකි බවත් දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇමරිකාව සමග අඛණ්ඩව සාකච්ඡා සිදුවන අතර රුසියාව මේ සඳහා එකඟ වීම පිළිබඳ සැකයක් ඇති බවයි ප්‍රකාශ කළේ. දවල මන්දිර විශේෂ නියෝජිත ස්ටිව් විට්කොෆ් කියා සිටියේ යුද්ධය නවතා දැමීම සඳහා යුක්‍රේනය විසින් කැපකිරීමක් සිදු කළ යුතු බවයි. එහෙත් යුක්‍රේනය විසින් හමුදා අන්‍යෝන්‍ය වශයෙන් ඉවත් කර ගැනීම ඩොන්බාස් කලාපයේ භූමිය යුක්‍රේනය යටතේ පැවතීම සහ ආරක්ෂක සහතිකයක් පිළිබඳ එකඟතාවයකට එළඹිය යුතු බවද අවධාරණය කර තිබෙනවා. ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩරික් මර්ස් කියා සිටියේ රුසියාවට භූමිය පැවරීමට බල කිරීමේ අයිතියක් ඇමරිකාවට නොමැති බවයි. ඇමරිකානු භූමියේ කොටසක් බාහිර වෙත පවරන්නේ නම් එය ඇමරිකානුවන්ගේ කැමැත්ත මත සිදුවිය යුතු අතර මෙය යුක්‍රේනය වෙතද සම්පූර්ණයෙන් අදාළ වන බවයි ප්‍රකාශ කළේ. වසර 4ක් පුරා ආක්‍රමණයකට මුහුණ පා සිටින රටකට මෙහිදී පරාජය පිළිගැනීමට බලපෑම් කිරීම වරදක් ලෙසද නම් කර තිබුණා. යුරෝපා නායකයන් පැරිසියේදී සිදු කළ සාකච්ඡාව තුළ යුක්‍රේනය සඳහා ධනාත්මක නව කොන්දේසි අවධානයට ලක් කර තිබුණා. මේ සමග ඩොන්බාස් කලාපයෙන් සිය හමුදා ඉවත් කර ගැනීමට මොස්කව් පාලනය මේ දක්වා එකඟතාවයක් පළ කර නොමැති බවයි නිවේදනය කළේ. මේ අතර ඕනෑම මට්ටමක ආරක්ෂක සහතිකයක් යුක්‍රේනයේ පමණක් නොව රුසියාවේ අවශ්‍යතා සැලකිල්ලට ලක් කළ යුතු බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් සඳහන් කළා. හමුදාකරණය නොකළ කලාපයක් පිළිබඳ රුසියාව මේ දක්වා තීරණය කර නොමැති අතර මෙය රුසියානු ජනපතිවරයා විසින් ගත යුතු තීරණයක් ලෙසයි නම් කර තිබුණේ. ඩොන්බාසයේ රුසියානු පාලන කලාප බහුතරයක් ග්‍රාමීය ඒවා වන බැවින් ඒවා ආර්ථික කලාප බවට පත් කිරීම සංකීර්ණ බවයි රුසියාවේ ස්ථාවරය ලෙස නම් කර ඇත්තේ. මෙම යෝජනා සාම සාකච්ඡා අඩපණ කිරීම සඳහා යුරෝපා පාර්ශවයන් දරන නවතම උත්සාහය බවටද රුසියානු විදේශ අමාත්‍යවරයා විසින් චෝදනා සිදු කර තිබුණා. යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කී කියා සිටියේ මෙම සාම සැලැස්මේ නොවිසඳුණු ගැටලුවක් බවට සැපොරිෂියා න්‍යෂ්ටික බලාගාරය පත්ව ඇති බවයි. බලාගාරය සහ එහි පාලනය යුක්‍රේනය විසින් අපේක්ෂා කරන අතර රුසියාව විසින් එය බැහැර කර තිබෙනවා. රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා කියා සිටියේ යුද්ධය තවත් වසර 3ක් පුරා ඉදිරියට රැගෙන යාම යුරෝපයේ අපේක්ෂාව බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පසු නව ඇමරිකානු නායකයෙකු සමග රුසියාවට පහර දීම යුරෝපා සංගමයේ අපේක්ෂාව වන අතර මෙය 2030 සැලැස්ම ලෙසයි නම් කර තිබුණා. මෙය ගෝලීය යුද්ධයක් සඳහා වූ සූදානමක් වන බැවින් සාමය සඳහා යුරෝපයේ මැදිහත් වීම ඵල රහිත බවද පවසා තිබුණා. ඩොන්බාස් කලාපයේ හිමිකම රුසියාව සතු විය යුතු අතර මෙය යුද්ධය නවතා දැමීමේ පළමු කොන්දේසිය ලෙසයි නම් කර ඇත්තේ. මෙම කොන්දේසිය වෙනස් කිරීමට රුසියාව එකඟ වන්නේ නම් හැර කිසිවෙකුට මේ සඳහා විකල්ප ලබා දිය නොහැකි බවයි දැනුම් දී තිබුණේ. නේටෝ සංවිධානයේ සමාජිකත්ව අපේක්ෂා අත්හැරීම, හමුදා සංඛ්‍යාව පහත හෙළීම සහ ඩොන්බාස් කලාපයේ අයිතිය රුසියාවට පවරා දීමෙන් හැර මෙම යුද්ධය අවසන් කිරීම දුෂ්කර විය හැකි බවයි රෂියා ටුඩේ වාර්තා කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.